යාළුවනේ ඔන්න මම අද ලංකාවේ කෑමක් හදන්න යන්නේ තලපත් මාළු. ඔන්න තලපත් මාළු කිලෝ එකක් මෙහෙම කපාගෙන තියෙනවා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මේ විදිහට අරගෙන තියෙනවා. බලමු කොහොමද හදන්නේ කියලා. යාළුවනේ මෙහෙම තමයි මම ලුණු කපලා හෑන්ඩ් බ්ලෙන්ඩර් එකක් තියෙනවා. මේකට දාගෙන හොඳට මේක චොප් කරගන්නවා. එන්න මේ විදිහට තමයි විනාඩියක්වත් ගන්න චොප් කරගත්තාම මේ විදිහට පොඩිවට ලුණු ටික කපා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකටම මම මේ විදිහටම සුදු ලුණු ඉඟුරු ටිකක් දාගෙන මේ විදිහට චොප් කරගන්නයි හදන්නේ. එන්න යාළුවනේ ඉඟුරු සුදු ලුණු චොප් කරගත්තා මේ විදිහට එන්නේ ගොරොක් කෑලි දෙකක් ගත්තා. ඒතර කුරුඳු පොතු සහ කුරුඳු කොළ මේ ඊට අමතරව කරාඹු නැටි ඒවා ටිකක් සීලු දෙල හැටි කරන 3-5 වර්ග තියෙනවා. සීලු දෙම මේක ළඟට නැති කරගෙන ඔන්න දැන් හදන්නයි යන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ භාජනය තමයි මාළු කෑලි හදන්නේ. මේව හොඳට රත් වෙන්න තියලා මේව අපි තෙල් පොඩ්ඩක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි අබෑක් ටිකක් එහෙම දාගන්නවා. මේක මේ විදිහට හෑන්ඩ් බ්ලෙන්ඩර් එකකින් ගත්තාම ලස්සනට මේ විදිහට පොඩිවට කපා ගත්තාම මේ මාළු කරියට හොඳට මේකේ යුස උරා ගන්නවා. ළමයි මේ විදිහට කපාගත්තු සියලුම දේවල් භාජනයට තමයි හොඳින් රංගම් පැහැ වෙනතුරු මේක කර ගන්න ඕනේ. මෙහෙම තක්කාලි අපි අන්තිමටයි දාන්නේ. බලන්න මේ විදිහට සීනියට කපාගත්තාම පුදුම සුවඳක් එන්නේ. මේක තේගේ කරවෙන්නේ. ඔයාලා කැමති නම් මේ විදිහට හදලා බලන්න. යාළුවේ මේ තක්කාලි ටිකක් මම දාගත්තා. මේ විදිහට මේක දැන් ටික වෙලාවක් හොඳට තැම්බෙන්න ඉඳලා ඕනේ. ඔන්න යාළුවනේ මෙන්න මේ විදිහට හොඳට තැම්බෙන්න අරින්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමයි ඔන්න මම දැන් 3-5 වර්ග දාන්න පටන් ගන්න. මේ කියන්නේ මගේ 3-5 වර්ග ටික. ඉතින් යාළුවනේ මේ විදිහට 3-5 වර්ග හොඳට දාලා මේක මේ විදිහට කලවම් කරගන්න. හොඳට කර වෙනකන් හොඳට පිච්චෙන්න මේ විදිහට මේ විදිහට වෙනකල්ම කර ගන්න ඕනේ. දැන් අඩිය පොඩ්ඩක් අල්ලගෙන එන්නේ. දැන් මේකට අපි වතුර පොඩ්ඩක් දාන්න ඕනේ. යාළුවනේ බලන්නකො දැන් වතුර පොඩ්ඩයි දැම්මේ. මෙහෙම තලප වගේ එනවා. මේක කරන්න ඕනේ අඩු ගින්දරේ. දැන් මම මාළු ටික දාන්නයි හදන්නේ. දැන් බලන්න යාළුවනේ මම මාළු ටික දාලා හොඳට කලවම් කරලා තියෙන්නේ මේ. හොඳට මාළු එකට 3-5 හොඳට අල්ලලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තාම ලුණු දාලා නැහැ. දැන් මේ මාළු වලත් වතුර තියෙන නිසා මේක ටිකක් වහලා මද ගින්දරේ කුක් කරගන්න ඕනේ. ඔන්න යාළුවනේ ටිකක් කුක් වුණාට පස්සේ ඔන්න දැන් මම වතුර ටිකක් දාන්නයි හදන්නේ. දැන් වතුර දාලා හොඳට කලවම් කරලා කුක් වෙන්න අරින්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා වහලා ගින්දර පොඩ්ඩක් වැඩි කරලා හොඳට කුක් කරගන්න ඕනේ. ඔන්න යාළුවනේ දැන් තමයි ලුණු දාන්න හදන්නේ. ඔන්න යාළුවනේ මගේ තලපත් කරිය හැදිලා ඉවරයි. ඔයාලට පේනවනේ කොහොමද කියලා නේද? ඉතින් මේ තියෙන්නේ තලපත් කරිය. යාළුවනේ ඔන්න පාන් කන්න බලන්න කුඩු වෙලත් නැහැ. කෑලි හොඳට තියෙනවා. ඉතින් ඔයාලා
මේ වීඩියෝ එක බලලා කැමැත්තක් තියෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට්ස් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලට හොඳයි වගේ නම් ඔයාලත් හදලා බලලා මට මේ වීඩියෝ එක ගැන කමෙන්ට්ස් දාන්න. මේ එහෙනම් ආයෙත් රස කෑමකින් අපි හම්බෙමු.